වෙන්නේ. ඔව්. ජනාධිපතිතුමා ජනතා විමුක්ති පෙරමුණේ සංවස්තරික රැස්වීමේදී කියනවා මේ පාපිස්සක්වත් වටින්නේ නැති අය ඇවිල්ලා දැන් එක එක තීන්දුව ගන්නවා කියලා. ඒ කොයි කණ්ඩායම ගැනද? ඔබතුමාලා ගැනද? එහෙම නැත්නම් මොකද ඔබතුමාත් හර්ණි අගමැතිතුමියත් ඒ වෙලාවේ වේදිකාවේ හිටියා. ඔබතුමාලා ඉලක්ක කරගත්තු ප්‍රකාශයක්ද එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමක් ඉලක්ක කරගෙනද? දන්නේ නැහැ ජනාධිපතිතුමාව ගෙල්ලා අහන්න තමයි වෙන්නේ. මම නම් දන්නේ මේ පක්ෂය තුල වැඩ වගකීම් බාර දීමේදී කිසිදු ભેදයකින් තොරව වගකීම් පුද්ගලයන්ට බාර දීලා තියෙනවා. ඔබතුමා මේ ජනතාව වෙනුවෙන් අහන්නේ ප්‍රශ්න ඔබතුමාට ඕනේ නෙවෙයි අහන්නේ. ඔය ප්‍රශ්නේ ජනතාවට උනත් නැහැ හොඳේ. ඔක විපක්ෂේ ජනතාව අතර පැල කළා අපි අතර ભેදයක් තියෙනවා කියලා පෙන්නන්නේ හදන්නේ. හරියන්නේ නැහැ. දැන් අගමැතිතුමිය ඉවත් කිරීමේ සූදානමත් තමයි. ඒක තමයි. ඔයගේ පට්ට මහ ජනතාවක් අනේ වටින්නේ. ඔව්. මහ ජනතාව අහනවා මහ ජනතාව. අනිවාර්යයෙන්ම අහනවා. මම කියන්නේ මහ ජනතාවට කියලා කියන්නේ එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ නැහැ කියලා කියන්නේ. එහෙම සැලසුමකුත් නැහැ. සාකච්ඡාවකුත් නැහැ. මහ ජනතාවට කියන්නේ එහෙම සැලසුමක් නැහැ කියලා. ඔයා අහන්නේ නැහැ. ඔයා වගේ මොඩ ප්‍රශ්න අහන්නේ නැහැ. නමුත් මහ ජනතාව අහනවානේ. අන්න ඒගොල්ලන්ට කියනවා වගේ ගොම් ප්‍රශ්න අහන්න එපා කියලා. මොකද එහෙම ගන්න නැහැ කියලා.